ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා හේෂාන් කවිස්ක YouTube channel එකට. එතකොට අද අපි කතා කරන්නේ ගුණෝත්තර ෂේඩි කියන පාඩම. ඒතර මේ ගුණෝත්තර ෂේඩි වලින් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්නයක් එනවා. ඒතර මේ කෙටි ප්‍රශ්නේ ආවරණය කරන එක තමයි මෙතන මූලික අරමුණ. කෙටි ප්‍රශ්නයට අදාළව සූදානම් කිරීමක් තමයි මේ. ඒ කියන්නේ ඊට අදාළ කොහොමද මේ සූත්‍ර පාවිච්චි කරන්නේ? ඒත් එක්කම විභාග ප්‍රශ්නත් හදනවා. විභාග අවුරුදු 5ක විතර කෙටි ප්‍රශ්න හදනවා. හරි. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි පාඩමට යමු. දැන් මම ඉස්සෙල්ලාම කියන්නම් මේ ගුණෝත්තර ෂේඩියක් කියන්නේ මොකක්ද කියලා. ඒතර සාමාන්‍ය පෙළ විභාගයේ මේ සමාන්තර ෂේඩි වලින් තමයි මේ රචනා ප්‍රශ්නේ හැදෙන්නේ. සමාන්තර ෂේඩි වලින් රචනා ප්‍රශ්න හැදෙනවා. ගුණෝත්තර ෂේඩි වලින් තමයි කෙටි ප්‍රශ්න හැදෙන්නේ. ඒතර මේ දෙකේ වෙනස මම කියලා දෙන්නම්. සමාන්තර ෂේඩියක් ගත්තොත් සමාන්තර ෂේඩි කියන්නේ පසුපදයට කීයක් හරි එකතු වෙලා හරි අඩු වෙලා හරි තමයි නියත සංඛ්‍යාවක් එකතු වෙලා හරි අඩු වෙලා හරි තමයි පසුපදේ හැදෙන්නේ. ඒකෙන් බලන්න දැන් මෙතනට අදාළව දෙකට දෙකක් එකතු වුණාම හතර හැදෙනවානේ. මේ හතරට ආයේ දෙකක් එකතු වුණාම ඊළඟ එක හැදෙනවා. මේකට ආයේ දෙකක් එකතු වුණාම මේක හැදෙනවා. ඊට පස්සේ දෙකෙන් දෙකට එකතු වෙලා දෙකෙන් දෙකට එකතු වීගෙන තමයි යන්නේ. ඒතර සමාන්තර ශ්‍රේණිය එක අපි කතා කරන්නේ පොදු අන්තරයක් ගැන. පොදු අන්තරයක් ගැන. ඒතර මේක පොදු අන්තරය හොයන්නේ පසුපදෙන් පෙරපදේ අඩු කරලා. දැන් මෙතනට අදාළව මේ දෙක ගත්තොත් 6යි 4යි ගත්තොත් පසුපදයේ විතර 6 ගන්න වෙන්නේ. පෙරපදයේ විතර 4 ගන්න වෙන්නේ. 6න් 4ක් අඩු කරලා උත්තරේ 2යි. එහෙනම් මේ කියන්නේ දෙකෙන් දෙකට. ඒ කියන්නේ දෙකක් එකතු වීගෙන තමයි යන්නේ. ඒතර මේවා මේ ධන සංඛ්‍යාම වෙන්න ඕනේ, ඍණ සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. දැන් ඊට අදාළව ගුණෝත්තර ෂේඩි ගත්තට පස්සේ ගුණෝත්තර ෂේඩි වල පොදු අන්තරයක් නෙමෙයි තියෙන්නේ, පොදු අනුපාතයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. කලින් පදයට පසුපදයේ හැටි කලින් පදයේ පසුපදයයි හැදෙන්නේ මෙහෙමයි. කියන්නේ පෙර පදය කීයකින් හරි ගුණ වෙලා තමයි පසුපදේ හැදෙන්නේ. දැන් මෙතනට අදාළව 2 2කින් ගුණ වෙලා 4 හැදෙනවා. 4 2කින් ගුණ වෙලා 8 හැදෙනවා. 8 2කින් ගුණ වෙලා 16 හැදෙනවා. මේ විදිහට ගුණ වෙවි තමයි යන්නේ. ඒවට තමයි ගුණ වෙවි යන්නේ. ඒවට තමයි අපි ගුණෝත්තර ෂේඩි කියලා කියන්නේ. සමාන්තර ෂේඩි එකතු වීගෙන වගේ එහෙම යන්නේ. මේක ගුණ වෙවි යන්නේ. ඒක මෙතන අනුපාතයක් තියෙන්නේ. දැන් මේ වලේ අර තියෙන මේ ಗುಣ වෙන සාධකය නියතයක් වෙන්න ඕන. නියතයක් කියන වෙනස් වෙන්නේ නැහැ. ඒ නියත පදයට අපි කියනවා පොදු අනුපාතයක් කියලා. ඒතර මේ නියත පදේ අපි හොයන්නේ මෙහෙමයි. පසුපදේ අපි පෙර පදයෙන් බෙදන්න ඕන. දැන් මෙතනට අදාළ මම මේ සංඛ්‍යා දෙක ගන්න. පසුපදේ තමයි 8 පෙර පදේ 4. අනිවාර්යයෙන්ම පසුපදේ පෙර පදයෙන් තමයි බෙදන්නේ. මේ ලොකු එක කුඩා එකෙන් බෙදන්න ඕන කියලා එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේවා අඩු වීගෙන යන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම යන්නත් පුළුවන්. මේ 16 8 4 2 ඔහොම යන්නත් පුළුවන්. එතකොට මේ පොදු අන්තරය වෙනස් වෙනවා. දැන් මේකට අදාළව දැන් මේක ගත්තොත් පසුපදය. දැන් මේක තමයි පෙරපදය. පසුපදයෙන් පෙරපදේ බෙදනවා. 8 4ෙන් බෙදුවාට පස්සේ 2යි. එහෙනම් මේක ගුණ වෙවි යන නියත පදේ තමයි 2 කියන්නේ. හරි. එතකොට ඒතර තමයි ගුණෝත්තර ෂේඩි හැදෙන්නේ. හරි, ඊට පස්සේ බලන්න මේ සමාන්තර ෂේඩි වගේම ගුණෝත්තර ෂේඩි වලට සූත්‍ර තියෙනවා. ඒතර මේ සූත්‍රයේ එන විදිහ මම මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. මම ඉක්මනින්ම ඔයාලට කෙටි ප්‍රශ්න ආවරණය කරලා ඊට අදාළ විභාග ප්‍රශ්න ටික හදලා ඒකට සූදානම් කිරීමක් තමයි මෙතන කරන්නේ. එතකොට මේකේ එන්නන පදේ සූත්‍රය තමයි මේක. එතකොට මේක හැදෙන විදිහ පොතේ තියෙනවා ඔයාලගේ. 11 වසර 16 වෙනි පාඩමේ ගුණෝත්තර ෂේඩි පාඩම තියෙනවා. ඒතකොට මේ සූත්‍ර කොහොමද හැදිලා තියෙන්නේ? ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. ඒක බලන්න. එතකොට මේ Cn සමානයි ARn ඍණ 1. දැන් මෙතන මේ බල තිබ්බා කියලා බය වෙන්න එපා. මේක එහෙම ලොකු කේස් එකක් නැහැ. අර විභාග ගණන් හදද්දි මේක තේරෙනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. චූටි දෙයක් තියෙනවා. Tn සමානයි AR n ඍණ 1 වෙනි බලය. හරි. ඒතර Tn කියලා කියන්නේ වෙනි පදයේ අගය. A කියලා කියන්නේ පළමු පදය. R කියන්නේ පොදු අනුපාතය. ඒ කියන්නේ මේ ගුණ වේගන සාධකය. n කියන්නේ වෙනි පදය. උදාහරණ ගානක් මෙතනින්ම හදමු අපි. දැන් හිතන්න මෙහෙම ගුණෝත්තර ෂේඩියක් කියලා මට ඕනේ මේක 8 වෙනි පදය කියලා හිතන්න. මට ඕනේ 8 වෙනි පදේ. එහෙනම් කෙලින්ම මේ සූත්‍රෙනේ අපි දාන්නේ. Tn සමානයි AR n ඍණ 1. හරි. එතකොට මේවා ටික කෙලින්ම මේ විදිහට දාන්න. Tn තියෙනවා මෙතන, A තියෙනවා, R තියෙනවා, n තියෙනවා. මේ නොදන්නා පදයක කෙලින්ම මේ පැත්තේ මෙහෙම ලියන්න. ඒකට දන්න ටික ලියමු අපි. A කියන්නේ පළවෙනි පදේනේ. මෙතන පළවෙනි පදේ 2යි. R කියන්නේ පොදු අනුපාතයනේ. පොදු අනුපාතය කියලා 2යි. එකක් 2යි. n කියන්නේ වෙනි පදයනේ. වෙනි පදේ මොන වෙනි පදේ දහන්නේ? 8 වෙනි පදේ තමයි යහන්නේ. 8 වෙනි පදේ. එහෙනම් n කියන්නේ 8යි. n කියන්නේ 8යි. Tn කියන්නේ Tn තමයි දන්නේ නැත්තේ එහෙනම්. එහෙනම් වෙනි පදේ අගයනේ. වෙනි පදේ අගය 8 වෙනි පදේ අගය දන්නේ නැහැ. එහෙනම් මේක ආදේශ කරලා Tn හෙවුවනම් හරි. හරි හදමු අපි. මේ බං Tn තමයි හොයන්න කියන එක දන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියමු. ඒ පළවෙනි පදයේ 2යි
R කියන්නේ 2යි නේ එතකොට. R වලගේ 2යි. මේ බලයක් විතර තියෙන්නේ. ඒතොර n කීයද? n 8යි. 8 එකක් අඩු කරන්නේ. ඍණ එක කියන එක නියතයක්. හරි. දැන් එතකොට මේක සුළු කරන්න තියෙන මේ බං. 8 එකක් ගියම 7යි. දෙකේ 7 වෙනි බලය. හා. දැන් විතර මේ බං මේ බල ගුණ කිරීමක් තියෙන. දැන් මෙතන ගත්තොත් දෙකේ පළවෙනි බලය, මෙතන ගත්තොත් දෙකේ 7 වෙනි බලය. එතකොට මේක අපිට මේ බල පාදයේ සමාන මේ බලන්න පාදයේ සමානයි නම් දර්ශක එකතු කරන්න පුළුවන්. මේකම 1යි 7යි 8යි. දෙකේ 8 වෙනි බලය. දෙකේ 8 වෙනි බලයේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට දෙකේ 8 වෙනි බලය සුළු කරොත් 216ක් කියලා. එතකොට මෙච්චර මේ සුළු කිරීම වලට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ මෙතනින් වගේ ගාන හදලා නැවතුවා නම් හරි. ඒ කියන්නේ විභාග ප්‍රශ්නේ දෙනවා කොහොමද කරන්න ඕන කියලා. මේක මේ ඇස්වෙන් තියන්නේ මේ විදිහට හදන්න කියලා තමයි දෙන්නේ. හරි. මේ වගේ විදිහට තමයි ඒතකොට හදන්නේ. හරි. දැන් එතකොට චුට්ටක් බලන්න. මේක දැන් මේකනේ සූත්‍රය. මේ සූත්‍රයට අදාළව මේ A දීලා මේ R දීලා මේ N දීලා මේ තුනම දීලා Tn හොයන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. හරිද? කෙලින්ම Tn දීලා A දීලා R දීලා N හොයන්න දෙන්න පුළුවන්. නැත්නම් Tn දීලා A දීලා N දීලා R හොයන්න. ඒ ඕන එකක් දෙන්න පුළුවන්. නොදන්නා පද ගත්තොත් මෙතන නොදන්නා පද හතරක් තියෙනවා. හතරෙන් ඕනෑම නොදන්නා පද තුනක් දීලා ඉතිරි එක හොයන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒ වගේ එකක් තමයි මෙතන කරන්න තියෙන්නේ. හරි. අපි විභාග ගණන් වලින්ම යමු. හරි බලන්න 2018 විභාග ගාන. ඒතර තිරේ දිස්වේ ගාන කියනවා බලන්න. පළවෙනි පදයේ 8ද පොදු අන්තරයේ 2ද වන ගුණෝත්තර ශ්‍රේණියක 7 වන පදය දෙකෙහි බලයක් ලෙස ලියන්න. හරි බලමු මේක කියන්නේ බලන්න. අපි සූත්‍රය තුල එහෙම ලියා ගන්න. මොකද සූත්‍රය Tn සමානයි AR n ඍණ 1. හා මේක කියන්නේ බලන්න. දැන් මේක නොදන්නා පද ටික මෙහෙම ලියා ගන්න. ඒතකොට ලේසි වෙන්නේ. හරි බලන්න ඒකම බලන්න. පළවෙනි පදයේ 8ද එහෙනම් A කියන්නේ පළවෙනි පදේ නා පළවෙනි පදේ 8යි. පොදු අනුපාතය කෙලින්ම දීලා තිනවා 2යි කියලා. එහෙනම් R සමානයි 2යි. 7 වන පදය. n කියන්නේ වෙනි පදේනේ. 7 වෙනි පදයේ අගය තමයි හොයන්නේ කියන්නේ. Tn තමයි හොයන්නේ කියන්නේ. හරි. හොයමු අපි. ඒතොර ඒක හොයන්න කියන්නේ බලන්න දෙකේ බලයක් ලෙස ලියන්න කියන්නේ. හරි. ඒක ලියද්දි තේරෙනවා. ඒක ගැන හිතන්න එපා. දැන් A කියන්නේ 8යි. R කියන්නේ අපි දන්නවා 2යි. n කියන්නේ ඒතර මේ බලය කීයද 7යි. 7න් එකක් අඩු කරන්න. දැන් 7 එකක් ගියාම 6යි නා. දෙකේ 6 වෙනි බලය. දැන් මේක කියන්නේ බලන්න දෙකේ බලයක් ලෙස ලියන්න කියලා. දැන් දෙකේ බලයක් විතර ලියන්න ඕන. දැන් මේක හරි ඔන්න දෙකේ බලයක් විතර තියෙනවා. මේකත් දෙකේ බලයක් විතර හදාගත්තා නම් හරි. මේ දෙක සුළු කර හැකියි. දැන් අපි දන්නවා 8 කියන්නේ කීයද? 8 කියන්නේ දෙකේ 3 වෙනි බලයනේ. 2 2 4 4 2 8යි. දෙකේ 3 වෙනි බලය සමාන 8යි. එහෙනම් 8 වෙනුවට අපිට දාන්න පුළුවන් දෙකේ 3 වෙනි බලය. ඔන්න මම දානවා 8 වෙනුවට දෙකේ 3 වෙනි බලය. දැන් සුළු කරන්න පුළුවන් මේ. පාද සමානයි. මේ බලවල දර්ශය එකතු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න පොදු පාදයේ 2යි මේ දෙක එකතු කරන්න පුළුවන්. 3යි 2යි. sorry 3යි 6යි 9යි. දෙකේ 9 වෙනි බලය. ඒතර මේක සුළු කරලා මොකොත් තියන්න ඕනේ. දෙකේ බලයක් විදිහින් ලියන්න කියන්නේ. දෙකේ 9 වෙනි බලය කියලා ලියවනම් වැඩේ හරි. මෙතරේ බලාපොරොත්තු වෙන්නේ. හරි ඊළඟට බලන්න 2022 විභාග ගාන කියනවා. පළමු පදයේ ඍණ 4ද දෙවන පදයේ 16ද වන ගුණෝත්තර ශ්‍රේණියක 13 වෙනි පදයේ ඍණ 4 බලයක් ලෙස ලියන්න. හරි. අපේ සූත්‍රය අපි ලියාගමු. අපේ සුපුරුදු සූත්‍රය Tn සමානයි AR n ඍණ 1. හරි. මේක නොදන්නා පද ටික ලියන්න. Tn A n R ඔය ටිකනේ. මේක දැන් බලන්න පළවෙනි පදයේ ඍණ 4 කියලා කියනවා. පළවෙනි පදයේ ඍණ 4යි. දෙවන පදයේ 16යි. දෙවන පදයක් ගැන එතකොට අපිට මෙතන ඕනේ නෑනේ. දෙවන පදේ දීලා තියෙන ඇයිද දන්නේ අපි බලමු කියවලා. ගුණෝත්තර ශ්‍රේණියක 13 වෙනි පදේ. එහෙනම් n කියන්නේ වෙනි පදේ 13 වෙනි පදේ තමයි හොයන්නේ කියන්නේ. 13 වෙනි පදේ තමයි අගය තමයි හොයන්නේ කියන්නේ. ඍණ 4 බලයක් ලෙස ලියන්න කියනවා. හරි. ඒතර බලයක් අර සුළු කරන්න ඕනේ. මේ වගේ අර බලයක් විතර තමයි තියන්න ඕනේ එතකොට. එතකොට බලන්න මේකේ පොදු අන්තරය දන්නේ නෑනේ අපි. පොදු අන්තරය දන්නේ නෑ. ඒකට තමයි දෙවෙනි පදේ දීලා තියෙන්නේ බලන්න. ඒ කියන්නේ මෙහෙම මේ කියන්නේ. ඍණ 4 ඊළඟට 16 ඊළඟට ඔහොම තමයි ගුණෝත්තර ශ්‍රේණිය යන්නේ. එහෙනම් අපිට මේකේ පොදු අන්තරය ගන්න පුළුවන් පසු පදයෙන් පෙර පදයෙන් බෙදුවා නම් හරි. බෙදීමක් නියන්නේ මෙතන. එහෙනම් පසු පදයේ 16 බෙදන්න ඕන ඍණ 4. 16 4ෙන් බෙදුවාම 4යි. ධනය ඍණය බෙදුවාම මොකද වෙන්නේ? ඍණ 4. පොදු අන්තරය නා ඍණ 4. ධන එහෙම නෙවෙයි ඍණ 4. එහෙනම් ඔන්න ආර්ථ ඍණ 4 දැන්. දැන් ආදේශ කරලා ගන්න. ගමු මේ Tn තමයි හොයන්නේ කියන්නේ. A කියන්නේ ඍණ 4යි. ඒකට මම වරහණක් දාලා මම ලියන්නම්. R කියන්නේ ඍණ 4යි. ඔන්න මම වරහණක් දාලා ලියනවා. උඩ එතකොට එන්නේ n 13යි. 13 එකක් අඩු කරනවා. මෙන්න ඍණ 4යි. එතන ඍණ 4යි 13 එකක් ගියාම කීයද? 12යිනේ. දැන් මෙතන දැන් සුළු කරන්න පුළුවන් මේ. මෙතන ඍණ 4ේ පළවෙනි බලය තියෙන්නේ.
එතන ඍණ 4 12 වෙනි බලය තියෙනවා. මේක සුළු කරාම කීයද? පාද සමානයි. පාද 1 ඍණ 4යි. දර්ශක මොකද වෙන්නේ? එකතු වෙනවා ගුණ කිරීමේදී. පාද සමානයි. එහෙනම් 1 ධන 12. ඉතින් ඍණ 4 13 වෙනි බලය. 13 වෙනි බලය මෙච්චරයි. 2023 24 ඕ ලෙවල් ගාන කියනවා බලන්න. කියනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදයේ 6ද දෙවෙනි පදයේ 6 කියලා කියනවා. පස්වෙනි පදයේ 162ද වේ කියලා කියනවා. පොදු අනුපාතය හොයන්න කියලා තමයි කියන්නේ. අනුපාතය කියන R හොයන්න කියලා තමයි කියන්නේ. හරි. R හොයන්න. හරි. දැන් මේකේ බලන්න පොයින්ට් දෙකක් දීලා තියෙනවා. දෙවෙනි පදයේ 6 කියනවා නේ බා. දෙවෙනි පදය 6යි. ඒත් එක්කම පස්වෙනි පදය 162යි කියලා කියනවා. ওই දෙක තමයි පොයින්ට් දෙකට දීලා තියෙන්නේ. එතකොට කොහොමද මේක කරන්නේ? දැන් මෙතනට අදාළ මේ පොයින්ට් දෙකක් තියෙනවා. දෙවෙනි පදයේ 6යි පස්වෙනි පදයේ 162යි කියලා කියනවා. ඒතර මේක අපිට එකපාර ගෙඩි පිටින් විසඳන්න බෑ. ඒතර 2023 ඒත් එක්කම ගිය අවුරුද්දේ විභාග පරිස්සෙත් මේ වගේ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඒ කියන්නේ කොටස් දෙකකට තමයි විසඳන්න වෙන්නේ. මම බලන්න. ඒ කියන්නේ මේකට මම සූත්‍රයක් දාගන්නවා. ඒ කියන්නේ මෙතන මුල් පදේ නෑනේ. බලන්න මුල් පදේ හොයාගන්න විදියකුත් නෑනේ. පළමු පදේ හොයාගන්න විදියකුත් නෑනේ. දැන් මම මේ වැඩක් කරනවා බලන්න. දෙවෙනි පදේ 6යි කියලා කියනවා. ඒකට මේක ආදේශ කරන්න. දෙවෙනි පදේ. එහෙනම් n කියන්නේ වෙනි පදේනේ. මොන වෙනි පදේ? දෙවෙනි පදේ. 6. ඔන්න 6 දැම්මා. ඒ වලට අගේ අපි දන්නේ නෑනේ. ඒ ඉතින් ඒ විදිහටම තියන්නේ. ඒක දන්නේ නෑනේ. ඊට පස්සේ පස්වෙනි පදය 162. ඒක මම වෙනම ලියා ගන්නවා. ආයෙත් නේ බා. tn සමානයි ar n ඍණ 1. ඊට පස්සේ tn ar n. පස්වෙනි පදේ 162යි. පස්වෙනි පදේ. එහෙනම් n කියන්නේ වෙනි පදේ. මොන වෙනි පදේ? පස්වෙනි පදේ. අගේ 162යි. පළවෙනි පදේ කොහොමද දන්නේ නැහැ. r තමයි හොයන්නේ කියන්නේ. r තමයි හොයන්නේ කියන්නේ. r ඉතින් r විදිහටම තියමු. මේකත් r විදිහට තියමු. හරි. එතකොට මේක ආදේශ කරුම්. දන්නේ ඔය ටික ආදේශ කරුම් බලන්න. මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ අපි ආදේශ කරමු. ඒතකොට tn ට 6 දාන්න පුළුවන් මෙතන. 6 සමානයි. ඒට ඒත්ම තමයි දාන්න වෙන්නේ. මුකුත් දාන්න වෙන්නේ. r ට rම දාමු. n ට එතකොට 2යි මෙතන මේ. 2යි දෙක එකක් අඩු කරාට පස්සේ ඒක අගේ තමයි ගන්න වෙන්නේ. එහෙනම් 6 සමානයි AR. ඒතර දෙක එකක් ගියාම 1යි. ඒතර AR පළවෙනි පදේ. AR කියලා ඉතල දැම්ම නම් හරි. ඔන්න මෙතන එකක් එනවා. 6 සමාන AR. මම මේක පළවෙනි පදේ කියලා ගන්නවා. පළවෙනි නිකම් ප්‍රකාශනයක් ඔන්න ප්‍රකාශනයක් ගන්නවා. ඒත් එක මේකටත් මම ඒ දෙයම කරනවා. මේක TN 162යි. ඒ ඉතින් දන්නේ නේ ඒ විදිහටම තියන්න. R තාර විදිහටම තියන්න. n මෙතන 5යි. 5 එකක් අඩු කරනවා. එතකොට මෙතනට අදාළ වෙනවා 162 සමානයි AR 5 එකක් ගියම 4යි නේ. AR 4 වෙනි බලය කියලා එකක් එනවා. මෙතන AR පළවෙනි බලය. මෙහෙම එකක් එනවා. ඒතර ඔන්න මම ප්‍රකාශන දෙකක් මෙතන ගන්නවා. ප්‍රකාශන දෙකක් ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ දැන් මට R හොයා ගන්න ඕනනේ. ඒකින් වැඩක් නැහැ. ඒ අයින් කරන්නම් මම. ඒ අයින් කරලා R විතරක් නේ අපිට හොයා ගන්න ඕන. එහෙනම් මම කරන්නම් මේ දෙවෙනි සමීකරණය මම පළවෙනි සමීකරණයෙන් බෙදන්නම්. එතකොට මොකද වෙන්නේ? ඒට ඒ බෙදලා දික්කයිලා එනවා. ඒ අයින් වෙනවා. R ඉතුරු වෙනවානේ. R ඉතුරු වෙනවා. එහෙම කරන්නම්. දෙවෙනි සමීකරණය එතකොට වම් පැත්තේ බලන්න 162 තියෙනවා. මේ පැත්තේ වම් පැත්තේ එතකොට 6 තියෙනවා. දකුණු පැත්තේ ගත්තොත් දෙවෙනි සමීකරණේ AR 4 වෙනි බලය තියෙනවා. මේ පැත්තේ වම් පැත්තේ ගත්තොත් AR තියෙනවා. එතකොට බලන්න මේ ඒට ඒ කැපිලා යනවා. දැන් මෙතන බලන්න දර්ශක බෙදීමක් තියෙන. දර්ශක බෙදද්දි මොකද වෙන්නේ මේ බලන්න? AR A වල 4 R වල 4 වෙනි බලය R වල පළවෙනි බලය. දර්ශක මේ ගුණ කරද්දි නම් පාද සමානයි නම් මේ දර්ශක එකතු වෙනවා. හැබැයි බෙදද්දි මොකද වෙන්නේ? පාද සමාන. මේකෙත් R පාදේ, මේකෙත් R පාදේ. එතකොට බෙදද්දි දර්ශක අඩු වෙනවා. එහෙනම් 4න් එකක් අඩු වෙනවා. එලිම R වල 3 වෙනි බලය. එහෙනම් මෙතන R වල 3 වෙනි බලයනේ. එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් මට දාන්න පුළුවන් R වල 3 වෙනි බලය. සමාන 162 6න් බෙදන්න 27ක් කියලා. දැන් මෙතන බලන්න R වල 3 වෙනි බලය සමාන 27යි. මම මේක ටිකක් නුහුරු නිසා මම මේ දෙක ටිකක් මාරු කරලා ලියා ගන්නවා. R වල 3 වෙනි බලය මේ පැත්තෙන් ලියා ගන්නවා. 27 මම එහා පැත්තෙන් ලියා ගන්නවා. දැන් මෙතන බලන්න මේ කොහොමද විසඳන්නේ? R නේ හොයන්න ඕනේ දැන්. මොකක් හරි සංඛ්‍යාවක 3 වෙනි බලය සමාන මේක. එහෙනම් මේක 3 වෙනි බලයක් විතර හැදිලා තියෙන්නේ. එහෙනම් මේකත් 3 වෙනි බලයක් විතර හදා ගන්න ඕනේ. 27 කියන්නේ මොකේ 3 වෙනි බලයද? බලන්න. දෙකේ 3 වෙනි බලයද කියලා බලන්න. මෙහෙම 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. නෑ 8යි එන්නේ. 3ේ 3 වෙනි බලයද කියලා බලන්න. 3 වරක් 3 9 9 වරක් 3 27. අන්න හරි 27. 27 කියන්නේ එහෙනම් කීයද?
3 තුන්වෙනි බලය. එහෙනම් මේ 27 වෙනකොට මට දාන්න පුළුවන් 3 තුන්වෙනි බලය කියලා. මේක R වල තුන්වෙනි බලය. දැන් බලන්න උඩ දර්ශක සමානයි. මොකද එන පාද සමාන වෙන්න ඕනේ. එහෙනම් R සමානයි 3යි. පොදු අනුපාතය 3යි. ඔය විදිහට තමයි එතකොට ගිය අවුරුද්ද 23 24 ගාන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ගිය අවුරුද්ද 2024 25 ගානක් බලමු. ඒකත් මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. හරි බලන්න ගානේ කියනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදයේ ඍණ 6යි තුන්වෙනි පදයේ ඍණ 12ද වේ. ශ්‍රේණිය පස්වෙනි පදය කුමක්ද? හරි. මේක හොයන්න කියලා තමයි කියන්නේ. ඒකත් එතකොට කලින් හදපු ගාන ටිකක් සමානයි. හරි. මෙන්න සූත්‍රය මම දානවා Tn සමානයි AR n ඍණ 1. දැන් මෙතනත් බලන්න පොයින්ට් දෙකක් තියෙනවා බලන්න. දෙවන පදයේ ඍණ 6ද කියලා කියනවානේ. දෙවන පදේ අම්බා. දෙවන පදය ඍණ 6යි. ඒත් එක්කම කියනවා තුන්වන පදය ඍණ 12යි කියලා කියනවා. තුන්වන පදය ඍණ 12. දැන් මෙතන දැන් එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් නේද මේ දීලා තියෙන්නේ. එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් නේ දීලා තියෙන්නේ. එහෙනම් මේක මෙහෙම ලියන දෙවන පදය. කියන්නේ පළවෙනි පදේ දන්නේ නැහැ. ඒක ඔන්න මොකක් හරි ගන්න බෑ x කියලා දාමු. ඒතකොට දෙවන පදයේ ඍණ 6යි, තුන්වෙනි පදයේ ඍණ 12යි. ඔය විදිහට තමයි ලියන්නේ. හරි දැන් එතකොට දැන් මේකට අදාළ පළවෙනි පදේ අපි දන්නේ නැහැ තමයි. මේ පොදු අන්තරය ගන්න පුළුවන් නේද මෙතන මේ? පොදු අන්තරය කොහොමද ගන්නේ? R. පොදු අන්තරය ගන්න පසු පදේ පෙර පදෙන් බෙදන්න ඕන. පසු පදේ ඍණ 12 කියලා ගත්තොත් පෙර පදේ ඍණ 6යි. 12න් බෙදුවම 2යි. ඍණ සංඛ්‍යා දෙකක් බෙදුවම ධන දෙක. ඔන්න පොදු අන්තරය විදිහට ධන දෙක ගන්න පුළුවන්. මේ ගන්නේ 5 වෙනි පදේනේ. 5 වෙනි පදය නේ. ඒ කියන්නේ මේක දෙකෙන් ගුණ වෙවි යන්නේ. මේක මේකෙන් ගුණ වුණාම 6 හැදෙනවා. මේක මේකෙන් ගුණ වුණාම ඍණ 12 හැදෙනවා. මේක මේකෙන් ගුණ වුණාම මෙහෙම ගුණ වෙවි තමයි යන්නේ. එහෙනම් අපිට මෙතනින් පළවෙනි පදේ හොයාගන්න බැරිද? මේ 6 ඍණ 6 දෙකෙන් ගුණ වුණාම ඍණ 12. ඍණ 12 දෙකෙන් ගුණ වුණාට පස්සේ එහෙනම් ඊළඟ පදේ හොයාගන්න පුළුවන් ඍණ 24යි. එහෙමනේ යන්නේ. දැන් එතකොට මේ පැත්තට ගත්තොත් ගුණ වෙවි යන්නේ. මේක අපිට පුළුවන් මේ. එහෙනම් මොකක් දෙකෙන් ගුණ වුණොත් ඍණ 6 හැදෙන්නේ? ඍණ 3 නේද? එහෙනම් ඍණ 3 දෙකෙන් ගුණ වුණොත් ඍණ 6 හැදෙන්නේ නේ. එහෙනම් මෙතනින් අපිට පළවෙනි පදේ හොයාගන්න පුළුවන්. පළමු පදේ හොයාගන්න පුළුවන්. ඍණ 3 දෙකෙන් ගුණ වුණාට පස්සේ ඍණ 6 හැදෙනවනේ. එහෙම දෙකෙන් ගුණ වෙවි තමයි යන්නේ. කෙලින්ම පස්වෙනි පදේ මෙතනින්ම ගන්නත් පුළුවන් නේද? ඍණ 24 දෙකෙන් ගුණ වුණාට පස්සේ ඍණ 48. උත්තරේ කෙලින්ම ඍණ 48 කියලා එහෙම ගන්නත් පුළුවන් නේ. මෙතනින්ම එහෙම ගන්නත් නැත්නම් සූත්‍ර දාලා එහෙම ගන්නත් පුළුවන්. සූත්‍ර දාලා ගත්තොත් පළවෙනි පදයේ ඍණ 3 පොදු අන්තරය හොයාගත්තා 2යි 5 වෙනි පදේනේ. n කියන්නේ වෙනි පදයේ අගේ හොයමු අපි. a කියන්නේ ඍණ 3යි වරහණක් දානවා මම. r කියන්නේ 2යි. n කියන්නේ එතකොට 5 අඩු කිරීම 1. එතකොට 5 එකක් ගියාම 4යි. ඔන්න ඍණ 3 ගුණ කරන්න ඕනේ 2 4 වෙනි බලය බලන්න 2 4ක් බලන්න මේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙවරක් 2 4 හතරක් 2 8 8 වරක් 2 16 16 එහෙනම් මේක 16යි 16ව 3ක් කීයද 48යි ධනයි ඍණ මෙතන ධනනී ලකුණ ධනයි ඍණ ගුණ කරාම ඍණ 48යි මේකම තමයි ඒක මේ විදිහට හදන්නත් පුළුවන් නැත්නම් සූත්‍ර දාලා මෙහෙම හදන්නත් පුළුවන් ඔය විදිහට තමයි 2024 25 ගාන එන්නේ ඒක ටිකක් අර ටිකක් හිතන්න ඕනේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ කියලා එක ළඟ පද දෙකක් දුන්නාට පස්සේ එක ළඟ පද දෙකක් දුන්නාට පස්සේ අපිට පොදු අන්තරය ගන්න පුළුවන්. පොදු අන්තරයෙන් හිතන්න පුළුවන්. නේ? පොදු අන්තරයෙන් හිතන්න පුළුවන්. ඒක තමයි මෙතන පොයින්ට් එක වෙලා තිබෙන්නේ. 24 25 ගාන ඔය විදිහට තමයි සෙට් වෙන්නේ වැඩි. ඒතර ඔය හා සමාන ගානක් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ගුණෝත්තර ශ්‍රේණිය වලින් ගානක් එනවා. ඊළඟ බලන්න 2021 විභාග ප්‍රශ්න පත්‍රයේ විභාග ප්‍රශ්නේ ගුණෝත්තර ශ්‍රේණිය කියනවා. පොදු අනුපාතයේ 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ 80කි. 8 වන පදයේ කුමක්ද? අපි ලියමු. Tn සමානයි AR එන එකනේ. මේක දන්නේ නැති ටික Tn AN R ඔය ටිකනේ. දැන් අපි කියනවා ඒකේ පොදු අනුපාතය කියලා ගෙඩි පිටින් 5යි කියලා දීලා තියෙනවා. ඒත් එක්කම 6 වන පදේ 80කිනේ. n කියන්නේ වෙනි පදේනේ. 6 වෙනි පදයේ අගය 80යි. Tn කියන්නේ වෙනි පදයේ අගය. 80යි කියලා දීලා තියෙනවා. 8 වෙනි පදේ තමයි හොයන්නේ. කියන්නේ 8 වෙනි පදේ. හරි. දැන් එතකොට මේකත් කොටස් දෙකකින් සමන්විත වෙනවා. දැන් මේකේ පළවෙනි පදේ දන්නේ නැහැනේ. දැන් මෙතනට අදාළව තව එකක් මෙහෙම ගන්න පුළුවන්.
මේක 8 වෙනි පදේ යහන්නේ. එහෙනම් මේක TN ANR 8 වෙනි පදයෙන් කියන්නේ වෙනි 8 වෙනි පදයගේ තමයි යහන්නේ. TN තමයි යහන්නේ. ඒක හොයන්න මේ පළවෙනි පදේ පළමු පදේ කියන එක අපි හොයා ගන්න ඕනේ. පළමු පදේ කියන එක හොයාගත්ත නම් වැඩේ හරි. මෙතනින් අපිට පුළුවන් නේ පළමු පදේ හොයන්න නේද? බැරිද? නේ? පළවෙනි පදේ දන්නේ නැහැ. එහෙනම් ආදේශ කරන්න පුළුවන් මේ TN කියන 80යි A කියන්නේ කීයද? A ඉතින් දන්නේ නැත්නම් ඒ විදිහටම කියන්න. ඒනි හොයන්න ඕන. R 5යි N කියන්නේ 6යි 6 එකක් අඩු කරන්න. එතකොට මේ 80 සමානයි A ගුණ කිරීම 5 වෙනි බලයනේ. 5 වෙනි බලය. එතකොට අපිට පුළුවන් මෙතන දැන් 5 වෙනි බලය ටිකක් දිගයිනේ. මෙතන ගුණෝත්තර ෂේඩ් වල මේ ගොඩක් ලොකු බලයන් සුළු කර කර ඉන්න ඕනේ නැහැ. හරි මෙතන මොකක් හරි පොයින්ට් එකක් තියෙනවා. මම මේක සුළු කරන්නේ නැතුව මම මේක මෙහා පැත්තට අරන් එන්න. ඒ තනි කරන්න මේ 5 වෙනි බලයෙන් මම බෙදන්නම් මේක. මේ පැත්තත් එහෙනම් 5 වෙනි බලයෙන් බෙදනවා. දැන් මේකට මේක කැපිලා යනවා. ඒතර මේ පැත්තෙන 80 බෙදීම 5 වෙනි බලය. ඒ පළවෙනි පදේට ඔන්න ප්‍රකාශනයක් ගත්තා. මම මේක සුළු කරන්නේ නැහැ. මම මේක මේ විදිහටම තියාගන්නවා. මොකද මේ මෙතන වැදගත් වෙයි කියලා මට හිතෙනවා. හරි. දැන් බලමු. ඒ වෙනකොට එහෙනම් දාන්න පුළුවන් මේ 80 බෙදීම 5 වෙනි බලය. මේකනේ හොයන්න ඕන. හරි. දාන්න. පළවෙනි පදේ විතර දානවා මම. ඒ වෙනුවට 80 බෙදීම 5 වෙනි බලය. R කියන්නේ 5යි. N කියන්නේ එතකොට 8යි. 8න් එකක් අඩු කරනවා. 80 බෙදීම 5 වෙනි බලය. 8ක් ගියම 7. දැන් බලන්න මේ පැත්ත කැපෙනවා. මේ බලන්න මෙතන 5 වෙනි බලය. මෙතන 7 වෙනි බලය. නේ? දැන් මේක අවයේ තියෙන මේක හරේ තියෙන්නේ. තියෙනවා 5 7ක් ගුණ වෙලා. යට තියෙනවා 5 5ක් ගුණ වෙලා නේ. එතකොට 5 5කට උඩ 5 5ක් අයින් වෙනවා. එතකොට උඩ 5 දෙකක් ඉතුරු වෙනවා. නැත්තම් කිලිම දර්ශක අර බෙදීම ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. මට මේක මෙහෙම ලියන්න පුළුවන්. කොහොම ලියන්න පුළුවන් නෙමෙයි. 5 වෙනි බලය එකකින් ගුණ කරලා ඒකම එන්නේ. මේ විදිහට මට මෙහෙම ලියන්නත් පුළුවන්. එතකොට මේක සුළු කරන්න පුළුවන්. දර්ශක තියෙන්නේ. පාද සමානයෙන් දර්ශක බෙදීමේදී අඩු කරන්න පුළුවන්. එහෙනම් කෙලින්ම 7න් 5ක් අඩු කරනවා. 7න් 5ක් අඩු කරනවා. කෙලින්ම 80 ගුණ කිරීම 7න් 5ක් ගියම 2යිනේ. හරි. එතකොට 80 ගුණ කිරීම 5 දෙවෙනි බලය 5 25යිනේ. 80 25න් ගුණ කරාම 0යි 25යි 8ක් කීයද 200යි. උත්තරේ 2000යි කියලා ලස්සනට එනවා. එතන මෙතන ඉගෙන ගන්න තියෙන්නේ අර මෙතන අර ඒ හොයන්න මේ අර මෙතන මේ දැන් හිතන්න මේක සුළු කරා කියලා. දැන් ඔන්න 5 ගුණ කර සුළු කරා. වෙලාවක් යනවා කාලෙත් යනවා. අනික සුළු කරාට ඉතින් මෙතනින් මෙහෙම අර කැපෙන්නේ. ඒක නිසා මම අර මෙතනින් කැපෙන්න ඕන නිසා තමයි අර සුළු කරන්නේ නැතුව මේක මේ විදිහට තිබ්බ බලයක් විදිහට. ඒක නිසා තමයි මෙතනින් අර එහෙම කැපෙන්නේ. ඒක නිසා තමයි උත්තරේ කොහම ආවේ නේ. ලේසියම ගන්න පුළුවන්. ඊළඟට 20 O level ගාන කියනවා බලන්න. පළමු පදයේ 6ද දෙවන පදයේ ඍණ 12ද වන ගුණෝත්තර ශ්‍රේණියේ 3 වෙනි පදයේ සොයන්න. දැන් මේක කෙලිම මේවා පළවෙනි පදයේ 6යි කියලා තියෙනවා. දෙවන පදයේ ඍණ 12යි කියලා තියෙනවා. 3 වෙනි පදේ ඉතුරු පදේ හොයන්න කියන්නේ 3 වෙනි පදේ ඕකනේ හොයන්නේ කියන්නේ. දැන් මෙතන අර සූත්‍ර දාලා ඉන්න ඕනෙත් නැහැ. ඒ බලන්න මේකේ පොදු අන්තරය කොහොමද හොයන්නේ? පොදු අනුපාතය. පසු පදයෙන් පෙර පදය බෙදන්න එපා. පසු පදයේ ඍණ 12 කියලා ගත්තොත් පෙර පදයේ 6යි. එහෙනම් 6 12 6න් බෙදුවම කොහොමද 2යි. ධන ඍණ අසමාන ලක්ෂණ දෙකෙන් බෙදුනොත් ඍණයි. එහෙනම් මේක ඍණ දෙකෙන් ගුණ වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් මේකත් ඍණ දෙකෙන් ගුණ වුණා නම් හරි මේක හැදෙනවා. 12 වරක් 2 24යි. ඍණ ගුණ වුණාම ධන 24යි. ධන ඔච්චරයි. මේක මේම කෙලින්ම ගෙඩි පිටින් මේ විදිහට ගන්නත් පුළුවන්. නැත්තම් කෙලින් මේකට සූත්‍රය දැම්මත් හරිනේ. සූත්‍රය මොකක්ද කියන්නේ? TN සමානයි AR n ඍණ 1. එතකොට TN මේකේ නොදන්නවද TN තියෙනවා. A තියෙනවා. R n. මේක 3 වෙනි පදේ යන්නේ. එහෙනම් n කියන්නේ වෙනි පදේ 3 අගේ තමයි යන්නේ. පළවෙනි පදේ දැන් 6යි. එතකොට පොදු අන්තරයත් හොයාගත්ත ඍණ 2යි. මේකට දාලා ආදේශ කරන්න පුළුවන්. TN සමානයි. ඒ කියන්නේ පළවෙනි පදේ 6යි. R කියන්නේ ඍණ 2යි. n කියන්නේ 3යි. එතකොට 3 එකක් අඩු කරනවා. 6 ගුණ කිරීම ඍණ 2 ඍණ 2ක් ගියාම 2යි. ඍණ 2 දෙවෙනි බලය. ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් ගුණ කරාම අනිවාර්යයෙන්ම ධන එන්නේ නේ. ඒ කියන්නේ ඍණ 2 ගුණ කිරීම ඍණ 2. දෙවරක් 2 4යි. ඍණයි ඍණයි ගුණ කරාම ධන 4යි. එහෙනම් මෙතනට එන්නේ 4යි. ධන 4යි.
6ක් 4 24. මෙහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම කෙලින්ම ගත්තා නම් හරිනේ. පැහැදිලිනේ. ඊට පස්සේ බලන්න 2019 O level ගානේ තියෙනවා. බලන්න ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදයේ තුනෙහි බලයක් ලෙස ලියන්න. 6 වෙනි පදේ. කෙලින්ම සූත්‍රය ලියන්නම්. tn සමානයි arn ඍණ 1. මේ බලන්න tn arn 6 වෙනි පදේ නිහන්නේ. n කියන්නේ වෙනි පදේ. මොන වෙනද? 6 වෙනි පදේ ආගේ තමයි හම්. පළවෙනි පදේ 9යි. පොදු අන්තරේ වань පසු පදයෙන් පෙර පදේ බෙදන්න. පසු පදේ පෙර පදේ බෙදන්න. 9ක් කීයද? 9ක් 327යි නේ. හරි දැන් එතකොට මේ ටික දන්නවා. කෙලිම tn හෙව්ව හැටි. ඒතර පළවෙනි පදේ 9යි. r එතකොට 3යි. n කියන්නේ 6යි. 6න් එකක් ගියාම 5යි. දැන් මේක කියන්නේ තුනේ බලයක් ලෙස ලියන්න කියලා. තුනේ බලයක්. එහෙනම් මේක අපි සුළු කර කර ඉන්න ඕනේ නැහැ. තුනේ බලයක් විදිහට. මම මේ 9 කියන සංඛ්‍යාවක් තුනේ බලයක් විතර ලියා ගන්න. 9 කියන්නේ අපි දන්නා තුනේ දෙවෙනි බලය මේ. 3 වරක් 3නේ 9 කියන්නේ. කෙලිම තුනේ දෙවෙනි බලය කියලා ලියුවා. එහෙනම් මේකට මම තුනේ දෙවෙනි බලය කියලා ලියනවා. මේක තුනේ පස්වෙනි බලය නේ. පාද සමානයි දර්ශක එකතු කර හැකියි. 2යි 5යි 7යි. එහෙනම් තුනේ 7 වෙනි බලය. ඔන්න ඔය විදිහට තමයි ගුණෝත්තර ශ්‍රේණි කීරි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරන්නේ. ඒතොර මෙතන කීරි ප්‍රශ්න 7ක් විතර සාකච්ඡා කරා. ගොඩක් කීරි ප්‍රශ්න සාකච්ඡා කරා. එහෙනම් මම හිතනවා පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. විභාග ප්‍රශ්න ටික හොඳට සාකච්ඡා කරලා දින. එහෙනම් මේ පාරේන විභාග ප්‍රශ්න හොඳට කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේක මෙතනින් ඉවර වෙනවා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් මම වීඩියෝ දානවා. ඒතකොට notification එක විතර වලට එනවා. එහෙනම් channel එක එහෙනම් වීඩියෝ එක like එකක් දාලා comment එකක් එහෙම දාන්න යාළුවෝ අතර බෙදා ගන්න. එහෙනම් ගිහිල්ලා එන්න.